මම හිතන්නේ එතුමා විශ්‍රාම යනවායයි කියනකොට යම් කම්පනයක් අපිට ඇති වුණා. අවංකව කියන්නේ. අපි දන්නවා අපේ රටේ පහුගිය අවුරුද්දේ අලුත් දේශපාලනයක් වෙනස් වුණා. ඒකට විවිධ අර්ථකථන දෙන්න පුළුවන්, පිළිගන්න අය ඉන්න පුළුවන්, නොපිළිගන්න අය ඉන්න පුළුවන්. ඒක පිළිබඳ විවාදයක් නැහැ. හැබැයි අපි විශ්වාස කරනවා මේ ගමන් කරමින් තිබුණු දේශපාලන ධාරාව තීරණාත්මක ලෙස පරිවර්තනයකට ලක් වෙනවා කියලා. හැබැයි එම දේශපාලන ධාරාව විසින් ඔවුන්ට දීර්ඝ කාලයක් බලය හෙබවීම හේතු කොටගෙන ඔවුන් දීර්ඝ කාලයක් ඒ බලය ආධිපත්‍යය විසින් නතු කරගත්තු ආයතන ව්‍යුහයන් ඒ වගේම සමාජ සංවිධාන ආර්ථික දේහි බලවත් ස්ථාන විශාල ප්‍රමාණයක් ඔවුන් සතු තිබෙනවා. ඒතර අපි ආණ්ඩුවකට මුහුණ දෙන අභියෝගය තමයි මෙන්න මේ පැරණි සැලකිත ප්‍රමාණකින් හැමතැනම අඬු විහිදුවාගත් බූවල්ලක් වගේ දේශපාලනය නව පරිවර්තන ලක් කරන්නේ කොහොමද? ඒක තමයි වැදගත්. ඒක මේ බූවල්ලෙක් වගේ හැමතැනම අඬු විහිදුවගෙන සිටියා. තාමත් අපිට මුළුමනින්ම අඬු අවසන් කරන්න බැරි වෙන බවත් මම පිළිගන්නවා. තාම බැරි වෙලා තියෙනවා. එතකොට අපි මුහුණ දීපු ප්‍රධාන දේ තමයි දිගු කාලයක විනාශකාරී ආර්ථික අත්දැකීම් වලට අපි මුහුණ දුන්නා. ජනතාව යලි එවැනි ආර්ථික අර්බුදයක් ආර්ථික ව්‍යසනයක් කිසිසේත්ම අපේක්ෂා කරන්නේත් නැහැ. එවැනි ව්‍යසනයකට ජනතාව කවර ආකාරයෙන් ප්‍රතිචාර දක්වයිද කියන අදහසක් අපිට තිබුණා. ඒ වගේම අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි ආණ්ඩු හොබවපු ව්‍යාපාරයක් නොවේ. සහ අපි පිළිබඳවත් අපේ ආර්ථිකය පිළිබඳවත් අපිට වඩා වැඩියෙන් වෙන අය කතා කරපු යුගයක්. අපි මොන වගේ අයද? අපේ ආර්ථික ක්‍රියාමාර්ග මොනවද? කියන එක මම හිතන්නේ අපිට වඩා වැඩියෙන් කතා කරේ වෙන අය. ඒ නිසා මේ සමාජ මේ ඇති වුණු දේශපාලන වෙනස සමාජය තුළ යම් තැතිගෙන්මකට භාජනය කරා. ආශිර්වාදයක් තිබුණා, පිළිගැනීමක් තිබුණා, ඒ වගේම තැතිගෙන්මක් තිබුණා. විශේෂයෙන්ම ආර්ථික ශාස්ත්‍රයේ මේ තැතිගම බහුලව තිබුණා. මොකද අපිට එරෙහිව ගොඩනගපු දේශපාලන මතවාදයන්ගේ ප්‍රධාන ලෙස ගැබ්බලා තිබුණේ මේ ආර්ථික මේ ප්‍රශ්නය. එනිසා ඉතාමත් විකෘති කරන අදහස් ගොඩනගලා තිබුණා. එනිසා අපි බලය අත්පත් කර ගැනීම ආර්ථික ශාස්ත්‍ර සමීපතම සංවිධාන ආයතන පුද්ගලයන් ශාස්ත්‍රවල යම් තැතිගැන්මක් සහ විශ්වාසයක් නිර්මාණය කරනවා. ඒක මූල්‍ය වෙළඳපොළ වෙන්න පුළුවන්. ඒක ආනයන අපනයන වෙළඳපොළ වෙන්න පුළුවන්. ඒක තනි පුද්ගලයන්ගේ වෙන්න පුළුවන්. මේගොල්ලන්ගේ තැතිගැන්ම වාජනය කරනවා. ඒතර අපි අත්පත් කරගන්න දේශපාලන පරිවර්තනයේ ස්ථාවර භාවයට පත් කරගන්න නම් මේ අභියෝගය අපි මුහුණ දී අනිවාර්යෙන් සමනය කරගත යුතුයි. එම නැතුව අපිට දිගු කාලන ආණ්ඩු කරන කිඩ ප්‍රස්ථාන නිර්මාණය වෙන්නේ නැහැ. ක්ෂණිකව අපිට ඒක අවශ්‍යයි. මම හිතනවා අන්නෙම අර්බුදයේදී අප විශ්වාස කරා විශේෂයෙන් මහින්ද සිරිවර්ධන මැතිතුමා කෙරෙහි අපිට අවශ්‍යකම තිබුණා මේ ආර්ථිකය අර්බුදයට ලක් වී තිබුණු ආර්ථිකයක් අඛණ්ඩතාවය අනිවාර්යයෙන්ම ආරක්ෂා කළ යුතු ආර්ථිකයක් මූල්‍ය වෙළඳපොළ ආර්ථික කරේ විශ්වාසය තහවුරු කළ යුතු අවස්ථාවක්. එනිසාකට හොඳම කෙනා මහින්ද සිරිවර්ධන මැතිතුමා ලෙස අපි තෝරගත්තා. ඉතින් මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. මෙන්න මේ පරිවර්තනීය අවධිය සුමට ලෙස ගැටුමක් ඇති නොවන ආකාරයට ආර්ථික දේහය කඩා නොවැටෙන ආකාරයට සුමට ලෙස මෙම පරිවර්තනය ආර්ථික ශාස්ත්‍රය අත්පත් කර ගැනීම සඳහා එතුමා විසින් ලබා දී දායකත්වයක් එතුමා විසින් කළ ද මෙහෙයටත් බෙහෙන්ම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අපි හරියට තේරුම් ගන්න ඕන අපේ රටේ තියෙන තැන අපිට ආර්ථිකය දත්ත ඒ වගේ වර්ධනයන් ඉලක්කම් මේ අපිට විශාල විග්‍රහයක් දෙන්න පුළුවන්. හැබැයි අපි ආයතන පද්ධතීන් සහ පුද්ගලයන් ලෙස අපි සමාජයේ කොතනද පවතින්නේ? අපේ අද තිබෙන ආයතන පද්ධතීන් විශාල බිඳ වැටීමට භාජනය වී තිබෙනවා. පුද්ගලයන්ගේ සැබෑ වටිනාකම් වෙනුවට ඒ ඇත්ත වටිනාකම් වෙනුවට වෙන ඒවා වටිනාකම් බවට පරිවර්තන කරලා තිබෙනවා. මොනවද වටිනාකම් කියන්නේ? ඒ සමාජය ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය වටිනාකම් වෙනුවට වෙනත් දේ සමාජයේ වටිනාකම් බවට පරිවර්තන වී තිබෙනවා. ඒ නිසා අපේ රට අවශ්‍යයි පුද්ගලයන්ට නව වටිනාකම් පිළිබඳ හර පද්ධතියක් ඕන. මොනවද වටිනාකම්?
මහා විශාල දීපල, මහා විශාල යාන වාහන, උපයාගන්නේ කවර ආකාරයෙන්ද කියන එක වග විභාගකින් තොරව අත්පත් කරගන්න අධි පරිභෝජනවාදී ජීවිතයන් ඒවද වටිනාකම්. එහෙම නැත්නම් මනුස්සත්වය, අනේකා කරේ ඇති තිබෙන බැඳීම, තමන්ට පැවරී තිබෙන වගකීම් ඉටු කිරීම සඳහා කරන පොරබැදීම, ඒ වගේම අනේකාගේ ඇති වෙන දුකේදී ඇති වෙන සහකම්පනය, ඒවද වටිනාකම්. ඒ නිසා මම හිතනවා අපේ රටට නව වටිනාකම් පිළිබඳ හරපද්ධතියක් අවශ්‍යයි. මොනවද මිනිස් වටිනාකම් අවශ්‍යයි. ඒ නිසා අපිට දත්ත වලින් පෙන්වන්නේ නැති හැඟුමක් තියෙනවා මේ අරුබුදේ. ඒක මනෝභාවයක්, ඒක ධාරාවක්. ඒක දත්ත වලින් අපිට අහුවෙන්නේ නැහැ. දත් වලින් ප්‍රකාශ වෙන්නේ මේ අරුබුදේ ප්‍රකාශනය. ඒ අරුබුදේ තව තැනක තියෙනවා. ඒ තමයි සියලු සමාජ වටිනාකම් සහිත ආයතන සහ සියලු සමාජ හරපද්ධතීන් අයිස් වතුරේ ගිල්වා මරා දමා තිබෙනවා. මම දැක්කා තාමත් කම්පන ලක් වෙන ප්‍රවෘත්ති ජයවර්ධනපුර රෝහලේ. කොතන සමාජය තියෙන්නේ? ඊටමත් වටිනාකම් සහිත ගරු කටයුතු වෘත්තියක් ලෙස සලකන කම්මල සාමාන්‍යයෙන් නේද? බෙද මහත්තයා. ඊටමත් ගෞරවණීය තරම්. ඔබ හොරෙන් බෙහෙත් විකුණනවා නම් කොතන මේ සමාජය ඇවිල්ලා තියෙන්නේ? ඒ නිසා අපි විශ්වාස කරන මේ සමාජයේ ආර්ථිකසේ පරිවර්තනය අත්පත් කරගන්න නම් මේ සමාජ දෙහි විශාල පරිවර්තනයක් ඕන. අන්නේ පරිවර්තනයේදී මම හිතනවා මහින්ද සිරිවර්ධන මැතිතුමාලාගෙන් අපිට ලබා ගත යුතු ආදර්ශයක් මේ රාජ්‍යයේ විශාල ප්‍රමාණයක් තිබෙනවා. මට එතුමා පෞද්ගලික කතා කරලා කිව්වා මහ බැංකුවේ රත්තරන් සංචිත රන් සංචිත විකුණ යන වෙලාවේදී එතුමාට ලැබුණු වේදනාව. එතුමා ලිපි ලිපි මැදිහත් වෙච්ච ආකාරයන් පිළිබඳව මට හිතෙනවා එතුමාට ලිපි ගොනුවක් ගෙනලා බාර දුන්නා. මම තාමත් කියවමින් ඉන්නවා. කොහොමද මේ අර්බුදය මතුවීම වැළැක්වීම සඳහා එතුමා දරන ලද අරගලය. ඒක පුරවැසි කාර්යභාරය. ඒ අර්බුදයේම ගිලිමින් පාවෙමින් ඒතම තල්ලුවක් දෙමින් ජීවත් වෙන්නත් පුළුවන්. එම අර්බුදය ඇතිවීම වැළැක්වීම සඳහා පොරබදන්නත් පුළුවන්. සාර්ථක වෙන්න පුළුවන්, අසාර්ථක වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ හෘද සාක්ෂියට සැනසීමක් තියෙනවා. මම මේ වෙනුවෙන් පොරබදපු පුද්ගලයෙක් කියලා. මම හිතන්නේ මහින්ද සිරිවර්ධන මැතිතුමා ඒ වෙනුවෙන් පොරබැදුවා. ඊළඟ තව අවස්ථාවක් තියෙනවා. පොරබදලා අවසන් වුණාට පසුව නෑ මේ අර්බුදයේ වග උත්තරකරුවා මම නෙවෙයි. අර්බුදය නිර්මාණය කරපු අය විසින්ම මේට විසඳුම් සොයාගත යුතු කියලා පස්සකට යා යුතු තිබුණා. එමත් මම පොරබදනවා. හැබැයි මගේ පොරබැදීම අසාර්ථක වෙනවා. එහෙනම් ඔයගොල්ලෝ මම කියන දේ ඇහුවේ නෑ. මම මේක කලින් දැක්කා. ඕගොල්ලෝ මේක බලාගෙන යන්න කියලා පැත්තකට යන්න පුළුවන්. හැබැයි මතක තබා ගන්න. අර්බුදය වැළැක්වීම සඳහා පොරබදලා ඒට ඇහුම්කන් නොදෙනකොට අර්බුදය නිර්මාණය වෙනකොට නැවතෙම අර්බුදයෙන් මේ ගොඩනගා ගැනීම සඳහා මේ ගොඩ ගැනීම සඳහා තමන් මැදිහත් වෙනවා යයි කියන අදිටනකට එීම ඒක විශිෂ්ට ගුණයක්. සාමාන්‍ය මිනිස් ප්‍රජාව ඇතියම සාමාන්‍ය ගමක කියන කතාව මොකක්ද? මම කිව්ව දේ ඇහුවේ නැත්තම් ඕන දෙයක් කරගන්න. සාමාන්‍ය. මම ඕක වෙන්න කලින් කිව්වා. දැන් නම් මට කියන්න එපා. ඒක උනතරන් අහලා තියෙනවා. හැබැයි තුමා වෙන්න කලිනුත් කියනවා. උනාට පස්සේ ඒ වෙනස් කරගැනීම සඳහා මැදිහත් වීමකුත් කරනවා. ඒක ඊටමත් හොඳ ගුණයක් අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා මම හිතනවා අපේ රාජ්‍ය සේවය මේ පිළිබඳව අපි කල්පනා කරන්න ඕනේ. හැම වෙලාවෙම අපි අයහපත් දේ වෙනුවෙන් පොරබදමු. යහපත් දේ නිර්මාණය කර ගැනීම සඳහා මැදිහත් වෙමු. ඒක අපිට අවශ්‍යයිද? එතුමම කිව් පරිදි ඇත්ත. මේ මොහොතේ අපි ගන්න තීන්දුව తీරන මේ තීන්දුව తీරන කිසිසේත්ම සම්බන්ධ නොවන ප්‍රජාවන් ඒ අහිතකර ප්‍රතිවිපාක භුක්ති විඳිනවා. තීන්දුව తీරන වලට දායක වූ අය නෙවෙයි. තීන්දුව తీරන ක්‍රියාත්මක කරපු අය නෙවෙයි. එහි ප්‍රතිවිපාක භුක්ති විඳින්නේ ඈත ගම්වලින සාමාන්‍ය අම්මා තාත්තා දුව දරුවෝ. උන්ට තමයි බෙහෙත් ටිකකම ඇති වෙන්නේ. උන්ට තමයි ආහාර ටිකකම ඇති වෙන්නේ. උන්ට තමයි නිරෝගී සම්පන්න ජීවිතයක් අහිමි වෙන්නේ. ඔවුන්ගේ දරුවට තමයි මන්ද පෝෂණය ඇති වෙලා තිබෙන්නේ. ඔවුන්ගේ දරුවට තමයි වයසට සරලන බරක් නැතුව තියෙන්නේ. හැබැයි තීන්දුව తీරනට උන්ට කිසිසේත්ම දායක නොවෙච්ච පිරිසක්. ඒ නිසා හැම විටම අපි තීන්දුවක් තීරණයක් ගන්නකොට මේ ප්‍රතිවිපාක ඈත ගමේ ජීවත් වෙන පුරවැසියට කවර ආකාරයෙන්ද බලපාන්නේ කියන එක අපි හිතන්න ඕනේ නැද්ද? අපිට හරි ලේසි. අනපනත් වලින් බලය දීලා තියෙන පුළුවන්. නේද? අපිට ඊට අවශ්‍ය වෙන පහසුකම් නිර්මාණය කරලා දෙන කාර්ය මණ්ඩල හදලා දීලා තියෙන පුළුවන්. අපිට තීන්දුවක් ගන්න පුළුවන්. හැබැයි තීන්දුව හැම වෙලාවම Tamanට බලපෑමක් කර ඇති කරන්න ඕනකම තියෙනවා. ඈත ගමේ ජීවත් වෙන පුරවැසියාට මේ තීන්දුවෙන් ඇති වෙන ප්‍රතිවිපාක මොකක්ද කියන එක. මම ඉන්නේ එතුමා තීන්දුව ගැනීමේදී පිළිබඳ කල්පනා කරා. මොකක්ද ඇති වෙන ප්‍රතිවිපාක? ඒක අපි කල්පනා කළ යුතුයි තීන්දුවක් ගන්නකොට.
මේ මොහොතේ ඈතගම ජීවත් වෙන කෙනාට පමණක් අනාගත දරු පරම්පරාවට මොකද සිදුවන්නේ? අපි දිගු කාලයක් ඒ මොහොතේ ජීවත් වීමේ උපාය මාර්ගයක් අනුගමනය කරා වෙනුවට අපි දිගු කාලීනව අපි කවර දිසාවකට යා යුතුද? අපි ඉපදෙනු තිබුණු ආර්ථිකය සමාජ ජීවිතයට හොඳ ජීවිතයක් අපි මරණකොට අපේ දරු පරම්පරාවට අත්පත් කළ දෙය තුන අභියෝගයක්. මම හිතන්නේ එතුමා තීන්දුව తీරනවලදී දායකත්වය සැපෙවුවා කියලා. නිසා හැම විටම තීන්දුවක් ගැනීමේදී මේ මොහොතේ අර්බුදය කළමනාකරණ ගැනීම පමණක් නෙවෙයි අනාගතයට කොහොමද බලපාන්නේ. මේ තීන්දුව විසින් තමගේ ආසන්නතම ඥාතීන්ට මිතුරන්ට අපි දන්නවා ඥාති මිතුරන් මගෙත් එහෙමයි. ඔවුන්ට කොහොමද මේක බලපාන්නේ කියන එක පිළිබඳව නැවත නැවත සලකා බැලීම වැදගත්. මගත රාජ්‍ය සේවයට ඒ ගුණය අවශ්‍යයි. එමෙ නැත්නම් මම හිතනවා අපි රාජ්‍ය සේවය පුරවැසියත් එක්ක කිසිදු සබතාවයක් නැහැ. පුරවැසියට උඩින් ඉන්න යාන්ත්‍රණය බවට පත් වී තිබෙනවා. පාස්පෝර්ට් වලින් ඉන්න පුරවැසියයි කාමරේ ඉන්න නිලධාරිය අතර තියෙන අන්තර් සබතාවය මොකක්ද? ඔහු පිළිබඳ කම්පනයක් සබතාවය අපි හදන්න ඕන. ඔහු එහෙම රස්තියාදු නොවිය යුතුයි කියන සබතාවය අපිට හදන්න ඕන. හැබැයි අපිට එහෙම හදන්නේ ඒක නිසිත වෙලා තියෙනවා. ඒ නිසා අපිට අවශ්‍යයි සෑම විටම තමන්ගේ රාජකාරිය ඉටු කිරීමේදී ඒ රාජකාරියෙන් ප්‍රතිලාභ ලබන අපේක්ෂාවන් ලබන පුරවැසියන්ට කවර ඉරණමක් අත්වේද කියන එක ගැන කල්පනා කරන්න මම හිතන්නේ සිරිවර්ධන මැතිතුමා අපි අයවැය ලේඛනයේ සකස් කරන දීර්ඝ ලෙස සාකච්ඡාවල නිරත වුණා. ඒ අවස්ථාවේදී මට එතුමා ගැන තේරුම් ගියේ ඒකයි. අපි අද ගන්න තීන්දුව ඈත ගම්වල මට මතකයි එතුමා කිව්වා අපි ඖෂධ රෝහල් වල ඖෂධ හිග නොවිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය වෙන මුදල් ප්‍රතිපාදන අපි වෙන් කළ යුතුයි. හැබැයි එතුමා අනිත් පස්සේ මට කිව්වා ඔව් අපි ඖෂධ ගැනීම සඳහා මුදල් වෙන් කළා තියෙනවා. හැබැයි ස්පිරිතාලේ බෙහෙත් නැහැ කියලා. අදත් සමහර ඖෂධ වල හිගයක් තියෙනවා. හැබැයි හිගේ තියෙන මුදල් මේ ප්‍රශ්න මත නෙවෙයි. මුදල් තියෙනවා. හැබැයි මිලදී ගැනීමේ යාන්ත්‍රණය ඒව අතර තියෙන අධිකාරීත්වයන් ඒව අතර තියෙන ගැටුම මම දන්නවා හොඳට. විශාල ව්‍යසනයක් නිර්මාණය කළා තියෙනවා. සහ ඖෂධ සපයන සමාගම් ඒකාධිකාරීත්වයන් විසින් උන්ට භාගින් පව එක උන්ගේ අතර ගන්න විදිය දිගු කාලේ ටෙන්ඩර් වලින් මිලදී ගන්නවා වෙනුවට ෂණිකව වෙළඳපොළට ගිහලා මිලදී ගැනීම තියෙන ආසාවන් මේ ඔක්කොම මේක ඇතුළේ ගෙබ්බලා තිබෙනවා. හැබැයි තුමාගේ අපේක්ෂාව වුණ අපි මුදල් වෙන් කරමු. හැබැයි මුදල් වෙන් කළ විතරක් ප්‍රමාණවත් නෑ. රෝහලට බෙහෙත් යන යාන්ත්‍රණයද අපි නැවත ප්‍රතිසංවිධානය කළ යුතුයි. මම හිතන එක. ඒ නිසා හැම විටම අයවැය ලේඛන සකස් කිරීමේදී ආර්ථික තීන්දුව ගැනීමේදී ඒ පුරවැසියන් කවර ආකාර බලපෑමක් මේකෙන් සිද්ධ වෙනවද කියන සාධක පිළිබඳ තුමාගේ මැනීම ගැන තමත් වැදගත් වෙනවා. ඒ වගේම පෞද්ගලිකගතත් අපි ආණ්ඩු කරන්නට අලුත් කණ්ඩායම්. හැබැයි අපිට මේ අඛණ්ඩතාවය පවත්වා ගත යුතුයි. මොකද මේ දේශපාලන හැරවුම් කියලා කියන්නේ ඛණ්ඩන සහිත හැරවුම් නෙවෙයි. ඒවා ක්‍රමිකව ඇති කරගන්න ලද වෙනස්කම් මත තමයි දේශපාලන හැරවුම් ගන්න පුළුවන්කම තිබෙන්නේ. ෂණික කම්පනයක් දරා ගන්න පුළුවන් ආර්ථිකයක් නෙවෙයි අපිට තිබුණේ. එම කම්පනයකට ඔරොත්තු නොදෙන ආර්ථිකයක් අපිට තියෙන්නේ. ඒ නිසා ගන්න හැම තීන්දුවක්ම විනාශකාරී ප්‍රතිඵල ගෙන දීමේ අනතුරක් තිබුණා. හැම තීන්දුවක්ම. මා දැක්ක විශාල ගෝසාවක් ආවා ණය ප්‍රතිවගත කර ගැනීම වැඩසටහන පිළිබඳව. ඒතර ඒ තීන්දුවේ නිශ්චිත මොහොතේ නොගන්නේ නම් ආර්ථිකයට දරාගත නොහැකි කම්පනයකට ඔරොත්තු වෙන බව අපි තේරුම් ගත යුතු තිබුණා. මතකයි සමාජයෙන් නිසාල චෝදනාවක්. හැබැයි ඒක අඛණ්ඩතාවය අපිට අවශ්‍යයි. අන්න එහිදී එතුමා විසින් ලබා දෙන දායකත්ව පිළිබඳව බෙහෙවින් විශ්වතුවන්ත වෙනවා. එනිසා මම හිතනවා අපේ රාජ්‍ය සේවයට ආදර්ශයක් ලබා දී හැකි රාජ්‍ය සේව වගකීම, රාජ්‍ය සේව හසුරුවන්නේ කොහොමද, රාජ්‍ය සේවකයා සතුව තියෙන වගකීම, රාජ්‍ය සේවකයා සහ පුරවැසියා අතර තියෙන බැඳීම, පුරවැසියාට තියෙන වගකීම් පිළිබඳව මේ සියල්ල පිළිබඳව ඔහු තුල ගැඹුණු හරාත්මක අදහසක් තිබුණා. ඒක නොවෙන්න මේ අර්බුදයේ මෙතනින් කෙලවර වෙන්නේ නැහැ. සමහර අය ආර්ථිකය හැසිරෙව්වා සූදු කෙලිනවා වගේ. ඒ මොහොතේ කොළ ප්ලේ කරන එක තමයි ආර්ථිකය කියලා කල්පනා කරපු යුගයක් තිබුණා. ඒ වගේ නරකම ප්‍රතිවිපාක වලට අපි මුහුණ දීලා තිබුණා. නිසා ආර්ථිකය කියලාගෙන ඒ මොහොතේ කොළ සෙල්ලම් කරන එක නෙවෙයි නිශ්චිත දැක්මක් සැලැස්මක් සහිතව අඛණ්ඩව මෙහිවීම. ඒ සඳහා තමයි පරිවර්තනය මම හිතන්නේ අපේ රටේ ආර්ථිකයට ගෙනත් දීලා තියෙනවා. දිගු කාලයක් දේශපාලන හේතු මත, දේශපාලන බලය මත, ජනතාවගෙන් එන යම් පීඩනයක් මත, තමන්ගේ සමීපතම කවයන්ට ආර්ථික පංගුවක් හිමි කළ යුතු දින උවමනාවන් මත මේ ආර්ථිකයත් එක්ක සූදු කෙලිය කොළ සෙල්ලම් කඩදාසි ශ්‍රී ලංකාව. හැබැයි අන්නේ සංස්කෘතියේ සිට ආර්ථිකකයන් ඊට වඩා අඛණ්ඩතාවයක් සහිත ඉලක්කයක් සහිත මෙහෙයුමක් විය යුතුයි කියන අදිස්ත්‍රාණයකට මේ ආර්ථික හැරවීමට භාජනය කරලා තියෙනවා. ඒක තමයි මම හිතන්නේ අදත් අපි කැබිනට් මණ්ඩලයේ කැබිනට් පත්‍රිකාව සම්මත කිරීමේදී අපි
කුමන හෝ ආර්ථික සැලැස්මකට මුදල් වෙන් කිරීමේදී කුමන හෝ යෝජනාවක් සැලකිලිට භාජනය කිරීමේදී ආර්ථික අඛණ්ඩතාවය සහ ස්ථාවර භාවය සැලකිලිට භාජනය කරන සංස්කෘතියක් මම හිතන්නේ අද අපිට නිර්මාණය වෙලා තියෙනවා. මම හිතන්නේ මේ එතුමා විසින් අපේ ආර්ථිකයට ඇති කළ මේ නව සංස්කෘතිය තවත් පෝෂණය කිරීම වර්ධනය කිරීම අපි ඉදිරියට යා යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා එතුමා විශාල සේවයක් අවුරුදු 34ක් රාජ්‍ය සේවයේ විශාල විශිෂ්ට සේවාවක් කරලා තිබෙනවා. ඉතින් එතුමා ආසියානු සංවර්ධන බැංකුවේ නව තනතුරක් සඳහා පත් වී යනවා. එතුමාගේ තනතුරත් ඉතාමත් සාර්ථකව ඉටු කර ගැනීම සඳහා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම දන්නවා එතුමා යම් අසනීප තත්ත්වයක් එතුමාට තිබුණා. විශේෂයෙන් මහ බැංකු බෝම්බේට අසු වීම හේතු කොටකට මත එතුමා කිව්වා අපේ ඔබතුමීට කියනවා එතුමා කිව්වා සමහර දවස්වල ගෙදර ගියාට පස්සේ උණු වතුරෙන් කකුල් දෙක තවනවා කියලා. හිටගෙන ඉදිරියේ තිබුණා කිව්වොත් කියලා. එතුමා බලා ගැනීම සඳහා ඔබතුමී විශාල වෙහෙසක් දරලා තිබුණා. ඉතින් එතුමාගේ කාර්යභාරය තවත් සාර්ථකව මේ රටේ මිනිස් ප්‍රජාවට ඉටු කිරීම සඳහා ශක්තිය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එතුමාට නිරෝගී සම්පන්න ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එතුමා විසින් මේ පරිච්ඡේදයේ ලංකාවට කරන ලද විශිෂ්ට කාර්යය පිළිබඳව එතුමා නැවත වතාවක් විසුතුවන්ත වෙනවා. මට එක ආර්ථික පිළිබඳ විශේෂඥයෙක් කිව්වා ලංකාවේ ආර්ථිකය පිළිබඳව කවදා හෝ ලිව්වොත් 21 22 අත්තරලා ලියෙන්නේ නැහැ කිව්වා. ඒ හැම තැනකම අපි බංකොලොත්තුන් රාජ්‍යයක් කියන කළු සලකුණ තියෙනවා කියලා කිව්වා. මම හිතනවා ඒ වගේම ඒ අර්බුදයෙන් අපි ගොඩේමේදී කරන ලද කාර්යභාරය පිළිබඳවත් විශිෂ්ට සලකුණක් මහින්ද සිරිවර්ධන මැතිතුමා කරාවි කියන එක ඒ ග්‍රන්ථවල සඳහන් වේවි. ඒ පිළිබඳ නැවත වතාවක් විතර ස්තුතිවන්ත වෙමි. මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනකටම.